SS Slams on YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරමු WWE වල 2025 වර්ෂයේදී හොඳ පුෂ් එකක් ලැබීමට සුදුසු එහෙත් තාමත් බලාපොරොත්තු වුණ තරම් පුෂ් එකක් නොලැබුණු සුපර්ස්ටාර්ලා කිහිප දෙනෙක් පිළිබඳව. එහෙනම් රැඳිලා ඉන වීඩියෝ එකත් එක්ක අපි එහෙනම් වීඩියෝ එකට යමු. channel එක subscribe කරන්න, වීඩියෝ එක like කරන්න, share කරන්න. අපි මුලින්ම කතා කරමු කවුරුත් දන්න WWE සුපර්ස්ටාර් කෙනෙක් වෙන ෆින් බැලර් ගැන. ඉතින් ෆින් බැලර් කියන්නේ WWE වල ඉන්න සුපිරිම රෙස්ලර් කෙනෙක්. ඒ වගේම ඔහු දැනට ජජ්මන්ට් ඩේ කියන ස්ටේබල් එකේ ලීඩර් විදිහටද කටයුතු කරනවා. ඒ වගේම ඔහු WWE ඩෙබියුට් එක ලබා ගත්තේ NXT වලින්. ඒ වගේම ඔහු NXT චැම්පියන් කෙනෙක්ද වෙනවා. ඔහු NXT වල හිටපු කාලේ අපිට සුපිරිම මැච් ටිකක් බලා ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඔහු NXT වලින් මේන් රෝස්ටර් එකට එනවා 2016 වර්ෂයේදී. ඒ වගේම ඔහු 2016 පැවති SummerSlam pay-per-view එකේදී Universal Championship එක ජයග්‍රහණය කරනවා. ඒ වගේම ඔහු WWE ආයතනයේ first ever Universal Champion වෙනවා. ඒ වුණත් ඔහු Universal Championship එක තියාගත්තේ බොහොම කෙටි කාලයක්. ඔහුට ඇති වූ ඉන්ජරි එකත් එක්ක Universal Championship එක WWE ආයතනයට නැවත ලබා දෙන්න සිද්ධ වුණා. ඒ වගේම ෆින් බැලර් කියන්නේ WWE වල ඉන්න টপ ලෙවල් සුපර්ස්ටාර්ලා ගොඩාක් පරාද කරපු රෙස්ලර් කෙනෙක්. ඒ අතර රෝමන් රේන්ස්, සෙත් රොලින්ස්, බ්‍රේ වයට්, සමෝවා ජෝ, AJ ස්ටයිල්ස් වැනි සුපිරි තරඟකරුවන් කිහිප දෙනෙක් ඔහු පරාජයට පත් කර තිබෙනවා. ඒ වගේම ඔහු බ්‍රෝක් ලෙස්නර්, බ්‍රවුන් ස්ටෝමන් වැනි ඉතා ප්‍රබල සුපර්ස්ටාර්ලා එක්ක තරඟ කර තිබෙනවා. ඒ වගේම 2022 වර්ෂයේදී Edge සහ Damian Priest විසින් සාදන ජජ්මන්ට් ඩේ කියන ස්ටේබල් එකේදී Edgeට ඇටැක් කරමින් ෆින් බැලර් නව ලීඩර් බවට පත් වෙනවා. ඊට පස්සේ 2022 ඉඳන් 2025 වර්ෂය දක්වා ජජ්මන්ට් ඩේ කියන ස්ටේබල් එකේ ලීඩර් විදිහට ෆින් බැලර් කටයුතු කරනවා. නමුත් 2023 වර්ෂයෙන් පස්සේ ෆින් බැලර් ගොඩක් තරග පරාජයට පත් වුණා. ඒ වගේම සිංගල්ස් චැම්පියන්ෂිප් එකක් හම්බුන්නේ නැහැ. ටැග් ටීම් චැම්පියන්ෂිප් විතරයි හම්බුනේ. ඒ වගේම ගොඩක් චැම්පියන්ෂිප් තරඟ, ක්වොලිෆයින් තරඟ, 1-on-1 තරඟ ගොඩාක් ෆින් බැලර් පරාද වුණා මේ 2023 වර්ෂයේ ඉඳන්. ඉතින් සැලකිය යුතු තරම් කිසිම පුෂ් එකක් WWE ආයතනයෙන් ෆින් බැලර්ට මේ අවුරුදු කිහිපයේදී ලැබුණේ නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ 2025 වර්ෂයේදී ඔහුට හොඳ පුෂ් එකක් හම්බෙයි කියලා. ඒ ඔහු ගොඩක් හොඳ සුපර්ස්ටාර් කෙනෙක් හින්දා. ඉතින් කොහොම හරි WWE ආයතනය ෆින් බැලර්ට හොඳ පුෂ් එකක් දුන්නොත් ඒ පුෂ් එක පටන් ගන්නේ ඉන්ටර්කන්ටිනෙන්ටල් චැම්පියන්ෂිප් එකෙන්. ඔහුට පුෂ් එකක් හම්බුනොත් 2025 SummerSlam PLE එකේදී ඔහු ඉන්ටර්කන්ටිනෙන්ටල් චැම්පියන්ෂිප් එක ජයග්‍රහණය කරයි කියලා හිතනවා. ඒ ඔහුගේම ස්ටේබල් එකේ මෙම්බර් කෙනෙක් වෙන ඩොමිනික් මිස්ටීරියෝ පරාජයට පත් කරමින්. ඒ වගේම ඔහු ජජ්මන්ට් ඩේ කියන ස්ටේබල් එකෙන් අයින් වෙලා ෆේස් ටර්න් එකක් ගනී කියලත් හිතන්න පුළුවන්. ඉතින් කොහොම හරි ෆෑන්ස්ලාගේ තියෙන ලොකුම බලාපොරොත්තුවක් තමයි මේ අවුරුද්දේදී ෆින් බැලර්ට හොඳ පුෂ් එකක් WWE ආයතනයෙන් ලබා දෙයි කියන එක. අපි ඊළඟට කතා කරමු කැරියන් ක්‍රොස් ගැන. ඉතින් ක්‍රොස් කියන්නේ next level heel කෙනෙක්. ඔහුගේ heel character එක නම් next level. ඒ වගේම ඔහුට තියෙන්නේ ගොඩක් ප්‍රබල වෙනුමක්. ඔහුට තියෙන්නේ ගොඩක් dangerous aggressive look එකක්. ඒ වගේම ඔහු පුවර් එවිල් කියන කැරක්ටර් එකටත් ගොඩක් ෆිට වෙනවා. ඔහු WWE ආයතනයේ ඩෙබියුට් එක ලබා ගත්තේ NXT වලින්. ඒ වගේම NXT වල ඔහු වර්ල්ඩ් චැම්පියන් කෙනෙක්ද වෙනවා. ඉතින් NXT වල හිටපු කාලේ නම් ඔහු අන්ඩිෆීටඩ්. ඒ වගේම ගොඩක් දරුණු ඇග්‍රෙසිව්
කැරක්ටර් එකක් තමයි ඔහුගේ NXT කාලේ තිබ්බේ. දැන් තියෙන කැරක්ටර් එක නෙමෙයි, ඒ කාලේ ගොඩක් ප්‍රබල කැරක්ටර් එකක් තිබ්බේ. ඒ වගේම මගේ මතයට අනුව ඔහු NXT වල හිටපු ගොඩක් දරුණුව ඒ වගේම හොඳම හීල් රෙස්ලර් කෙනෙක්. ඔහුව කාටවත් පරාද කරන්න බැරි අන්ඩිෆීටඩ් කාලයක් තිබ්බේ NXT වල. පැරදුනේ සමාජයට විතරයි. ඉතින් ඒ NXT කාලේ තිබ්බ ඇග්‍රෙසිව් බෝල්ඩ් ලුක් එක, ඒ ස්කැරි ලුක් එක මේන් රෝස්ටර් එකට ආවට පස්සේ ගොඩක් නැති වුණා. ඒ අර ඔහුට පුෂ් එකක් ලබා දුන්නේ නැති හින්දා. ඒ වගේම දැන් තියෙන ලුක් එකත් NXT වල තිබ්බ කාලේ ලුක් එකට වඩා ගොඩක් පවර්ෆුල්. ඒ වගේම දැන් එක්ස්පීරියන්ස් එකත් වැඩි ඔහුගේ. ඉතින් ඔහුට පුෂ් එකක් දෙන්නේ නැහැ කියන්නේ ගොඩක් ලොකු අපරාධයක්. ඒ වගේම ඔහු වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකක් ලබා ගැනීමටද සුදුසුයි. ඉතින් හොඳ පුෂ් එකකුත් එක්ක වර්ල්ඩ් චැම්පියන්ෂිප් වෙලා හොඳ හීල් කැරක්ටර් එකකුත් හම්බුනොත් බ්‍රෝක් ලෙස්නර්, බ්‍රේ වයට් වැනි සුපර්ස්ටාර්ලා වගේ ඉතා ප්‍රබල සුපර්ස්ටාර් කෙනෙක් වෙනවා කැරියන් ක්‍රොස් අනිවාර්යයෙන්ම. ඉතින් කැරියන් ක්‍රොස්ට හොඳ පුෂ් එකක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟට කතා කරමු ලූචා බ්‍රදර්ස් ගැන. AEW ආයතනයේ ඒ කාලේ හිටපු හොඳම ටැග් ටීම් දෙක තමයි යං බක්ස් සහ ලූචා බ්‍රදර්ස් කියන්නේ. ඉතින් යං බක්ස් සහ ලූචා බ්‍රදර්ස් යන ටැග් ටීම් දෙක එකතු වෙලා තරගයක් කළොත් ඒ තරගය 5 ස්ටාර් තරගයක් වෙනවමයි. ඉතින් AEW වල හිටපු කාලයෙන් පස්සේ ඔවුන් දෙදෙනාම WWE ආයතනයට ඩෙබියුට් එක ලබා ගන්නවා. ඒ වගේම පෙන්ටා WWE ආයතනයේ පළමුවෙන්ම ඩෙබියුට් එක ලබා ගන්නවා. ඊට පස්සේ රෙයි ෆෙනික්ස් WWE ආයතනයට පැමිණෙනවා. දැනට නම් මේ ලූචා බ්‍රදර්ස් WWE ආයතනයේ තනි තනිව තමයි තරඟ කරන්නේ, ටැග් ටීම් එකකට විදිහට නෙමෙයි. පෙන්ටට නම් WWE ආයතනයෙන් හොඳ පුෂ් එකක් ලබා දෙනවා කියලා පේනවා. මොකද ඔහු පිට තරඟ ගොඩක් ජයග්‍රහණය කරා. ඒ වගේම චැම්පියන්ෂිප් මැච් වලට ඇඩ් වුණා. ක්වොලිෆයින් තරඟ ජයග්‍රහණය කරා. ඒ වගේම මේ සතියේ පැවති රෝ එපිසෝඩ් එකේදී ඔහු මනී ඉන් ද බෑන්ක් තරගයට ක්වොලිෆයි වුණා. ඉතින් හොඳ පුෂ් එකක් ලබා දෙනවා කියලා පේනවා. නමුත් රෙයි ෆෙනික්ස්ට නම් WWE ආයතනයෙන් හොඳ පුෂ් එකක් දැනට ලැබුණේ නැහැ. ඉදිරියට ලැබෙන්නට ඉඩ තියෙනවා. ඒ වගේම මගේ මතයට අනුව ලූචා බ්‍රදර්ස් ලගින් පෙන්ටට වඩා ගොඩක් රෙයි ෆෙනික්ස් ඉදිරියෙන් ඉන්නවා. මොකද රෙයි ෆෙනික්ස්ට තියෙන්නේ සුපිරිම මූව්ස් ටිකක්. ඒ වගේම AEW ආයතනයේ ඔහු සිංගර්ස් චැම්පියන්ෂිප් එකද ජයග්‍රහණය කරා. පෙන්ටට සිංගර්ස් චැම්පියන්ෂිප් එකක් AEW ආයතනයෙන් ලැබුණේ නැහැ. ඒ වගේම රෙයි ෆෙනික්ස් AEW ආයතනයේ ජෝන් මොක්ස්ලි වැනි සුපිරි තරඟකරුවන් පරාජයට පත් කර තිබෙනවා. ඒ වගේම ඔහු ජෝන් මොක්ස්ලිව ක්ලීන් පින් කරමින් AEW ඉන්ටර්නැෂනල් චැම්පියන්ෂිප් එක ජයග්‍රහණය කරා. ඉතින් ජෝන් මොක්ස්ලි වැනි ප්‍රබල තරඟකරුවන් ක්ලීන් පින් කරනවා කියන්නේ ලොකු අභියෝගයක්. නමුත් රෙයි ෆෙනික්ස් ජෝන් මොක්ස්ලිව ක්ලීන් පින් කරලා පරාද කරනවා. ඒ වගේම පෙන්ටා කියන්නේ සුපිරිම රෙස්ලර් කෙනෙක්. ඔහුට IC චැම්පියන්ෂිප් එක හරි US චැම්පියන්ෂිප් එක හරි අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕනි. ඔහු ඒ චැම්පියන්ෂිප් දෙකටම සුදුසුයි. ඒ වගේම උන් දෙදෙනාගේම සිග්නේචර් මූව්ස් නෙක්ස්ට් ලෙවල් සුපිරිම මූව්ස් ටිකක් තියෙන්නේ. ඒ වගේම රෙයි ෆෙනික්ස්ට රින්ග් එක තුලදී තියෙන්නේ සුපිරිම බැලන්ස් එකක්. මාස්ක් රෙස්ලර්ලගෙන් උඩින්ම තියන්න පුළුවන් රෙස්ලර්ලා දෙන්නෙක් තමයි මේ රෙයි ෆෙනික්ස් සහ පෙන්ටා කියන්නේ. ඉතින් WWE ආයතනයේ උඩින්ම තියන්න පුළුවන් රෙස්ලර්ලා දෙන්නෙක් තමයි හොඳ පුෂ් එකක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. හරි, අපි සුපර්ස්ටාර්ලා 4 දෙනෙක් ගැන කතා කරා. අපේ ලිස්ට් එකේ අන්තිමටම ඉන්නේ චැඩ් ගේබල්. ඉතින් චැඩ් ගේබල් කියන්නේ සුපිරිම රෙස්ලර් කෙනෙක්. ඔහුට WWE ආයතනයේ පුෂ් එකක් ලැබිය යුතුම රෙස්ලර් කෙනෙක්. ඔහු බ්‍රවුන් ස්ට්‍රෝමෑන් වැනි සුපර් හෙවිවේට් රෙස්ලර්ලා සප්ලෙක්ස් කරනවා. ඒ වගේම පසුගිය සතියේ පැවති රෝ එපිසෝඩ් එකේදී ඔහු
පෙන්ටා සහ ඩ්‍රැගල්ලී යන දෙදෙනාම සප්ලෙක්ස් කරනවා. ඔහුට තියෙන්නේ සුපිරිම ස්ට්‍රෙන්ත් එකක්. ඒ වගේම සුපිරිම ස්කිල් එකක් තියෙන්නේ. ටෙක්නික් එහෙම සුපිරි. ඒ වගේම ඔහුගේ රින්ග් එක තුල තියෙන ඇක්ටිං ස්කිල්ස් එහෙමත් මරු. ඔහුට ලැබෙන කැරක්ටර් එකටත් ඔහු උපරිම සාධානයක් කරනවා. ඔහු දැනට WWE ආයතනයේ ඉන්න සුපිරිම හීල් කෙනෙක්. නමුත් තවම WWE ආයතනයෙන් ඔහුට සිංගල්ස් චැම්පියන්ෂිප් එකක් ලැබුණේ නැහැ. ගොඩක් තරඟ පරාජයට පත් වුණා. ඔහුගේ තවත් විශේෂත්වයක්ද තියෙනවා. ඒ තමයි එල් ග්‍රෑන්ඩේ ඇමරිකානෝ කියන කැරක්ටර් එක WWE වල ඩෙබියුට් කිරීම. ඉතින් මාස් රෙස්ලර්ලට කරන ඇටැක් කිරීම, ඒ වගේම ඔහුගේ තියෙන හීල් ඇක්ටිවිටීස් හින්දා මේ එල් ග්‍රෑන්ඩේ ඇමරිකානෝ කියන කැරක්ටර් එක WWE වල ගොඩක් ප්‍රසිද්ධ වුණා. ඉතින් මේ අවුරුද්දේ චැට් ගේබල්ට ගොඩක් හොඳ පුෂ් එකක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඔහු දැනට WWE වල ඉන්න සුපිරිම රෙස්ලර් කෙනෙක්. හරි, අද අපි කතා කරේ WWE ආයතනයේ හොඳ පුෂ් එකක් ලැබිය යුතු සුපර්ස්ටාර්ලා කිහිප දෙනෙක් ගැන. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, අපේ channel එක subscribe කරන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්.